මා දන්නා තැනින් තැන ජාතිවාදී පොඩි ගුලි කැරකෙනවා. පූජා භූමිය කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පවු කරලා යාපනයක තැනකට එනවා සිල් ගන්න. සීලේ වෙනුවෙන් නෙවෙයි වෛරය වෙනුවෙන්. ඒ වගේම සෑම දිනයකම ගිහිල්ලා සෑම පොයකටම ගිහිල්ලා පන්සල ගාව වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙවෙයි ජාතිවාදී වෙනුවෙන්. මා අපේ බුද්ධ්‍යංශ වලට කිව්වා හොයලා බලන්න කියලා. ඒ හැම පොයටම ඇවිල්ලා එතන කෑ ගහන අය කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා. ඒ නිසා බලය අහිමි වෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා තැන්වල යලි ජාතිවාදී ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවයකට යලි අපේ රටේ හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ හිටපු තාඩ කල්ලියට තවම සිංහල තේරෙන්නේ නෑ වගේ උන් රඟපාන මේ අම්බරුවන්ගේ දැනගැනීමට මම මේක කියන්නේ. මොකද නිවුස් එකක හෙඩිම විතරක් පාවිච්චි කළා මුන් මේ ගහන ජාතිවාදී ගේම් එක අපි එකින් එක ලියන්න ඕන. මොකද මේ තුට්ටු දෙකේ ජාතිවාදී ජඩ දේශපාලන වෙනුවෙන් බුදු පිළිම විතරක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරපු උපෝසත අෂ්ටාංග සීලය මේක පාදයේ යොදවන තුප්පහින්ට එරෙහිව කන රත් වෙන්නම මීට පස්සේ ජාතිවාදයේ බෑ කියනවා කියන්නේ එසේ මෙසේ ගැටක් නෙවෙයි. ඉතින් මේ වාර්තාකරුවන් නිවුස් ප්ලාන් කරන මේ වචන හලලා මේ හැලි ලිව්වට ජනාධිපතිවරයා මෙහෙදි පැහැදිලිව කියනවා යාපනයේ එක්තරා ස්ථානයකට එනවා කියලා. ඒ ස්ථානය මොකද්ද? ඒ එක්තරා ස්ථානය මොකද්ද? ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කරන්නේ යම් නිශ්චිත ස්ථානයක හරියට කියනවනම් ආන්දෝලනාත්මක තිස්ස විහාරයේ මේ විහාරාධිපති ගින්තොට නන්දාරාම උන්නාන්සේ ඉදිරිපිටදීම මේ වර්තමාන තිස්ස විහාරය කියන්නේ මුල් පදිංචකරුවන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන පවත්වාගෙන යනවා කියලා අනවසර ඉදිකිරීමක් කියලා උසාවියේ නඩුවක් යන පන්සලක් මේක. නාග විහාරාධිපති හාමුදුරුවොත් මේ ගැන වරක් කියලා තිබුණා. ඔහුත් මේ පන්සලට විරුද්ධයි කියලා. නමුත් අපි නිශ්චිතවම දන්නේ නැහැ මේ ඇත්තටම මේ නඩුව ඇත්ත එකක්ද මේකේ මුල් පදිංචකරුවන් දෙමළ ජාතිකයන්ද කියලා අපි ඇත්තටම තවම දන්නේ නැහැ. ජනාධිපතිවරයා මෙහි කියනවා ඒකත් සෑම දිනයකම ගිහිල්ලා සෑම පොයකටම ගිහිල්ලා පන්සල ගාව වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙවෙයි ජාතිවාදී වෙනුවෙන්. මේ පිළිබඳව බුද්ධ්‍යංශවලට පැමිණිලි කළා ඔවුන්ට විශේෂයෙන් කියලා තියෙනවා මේ ඇත්තටම මේ හැම පොයටම ඇවිල්ලා මෙතන කෑ ගහන මිනිස්සු ඇත්තටම මේ ඉඩම් වල අයිතිකාරයෝද කියලා හොයලා බලන්න කියලා. එතකොට මොකද්ද මේ සිල් ගන්න කතාව? මේ තිස්ස විහාරයේ සිල් ගන්න රැල්ලක් මේ මෑතක වෙනකන් තිබුණේ නැහැ. දකුණෙන් ගිහිල්ලා තිස්ස විහාරයේ සිල් ගන්න රැල්ලක් හැදුවේ. ටිකුණාමල්ලේ ජූස් බාර් එක බේර ගන්න බුදු පිළිමයක් උස්සන් නටපු නාඩගමේ හිටපු තක්කඩි ත්‍රාඩ රැළමයි මේ ටිකත්. උන්ගෙන් ටික දෙනෙක් මේ දිලවන රිමාන්ඩ් එකේ ඉන්නවා. එකෙක් මන් දැක්ක කන්න බෑ කියලා මාරාන්තික උපවාස කරනවා කියලා. මන් නම් කියන්නේ මැරෙන්න ඕන ඔය ගණගේ ටික. ඔය ගුටි කන කසුනේ එහෙම. එතකොට ඊ타මත්ම පැහැදිලි මේ කියන යාපනයේ එක්තරා ස්ථානය කියලා කියන්නේ මේ නාගදීපයත් මේ එන යම් විහාරයක්වත් නෙවෙයි තිස්ස විහාරය කියන වගේ. අනුර කුමාර මෙතනදී මේ කියන්නේ මේ විහාරයට නඩුවක් යනවා. මේ නඩුවට බලපෑම් කිරීමේ අදහසින් චේතනාන්විතව දකුණෙන් සෙනග අද්දවලා සිල් රැකවන කැම්පේන් එකක් ගැන. ඉතින් අනුන්ට කෙලවන අදහසින් රකින්න සීලය සීලයක් වෙන්නේ නැහැ. නියම සීලය වෙන්නේ පවාරණය කරන වෙලාවට තමන්ගේ සිත නිවෙනවා කියලා සතුටු විය හැකි සීලයක්. දැන් ওই තිස්ස විහාරයේ සිල් ගන්න යන අයගේ මොන චේතනාවෙන්ද යන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ යුද්ධය අවසන් වෙලා අවුරුදු 17ක් වුණත් උතුරට දකුණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. දකුණට උතුර ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ අනුර තමන්ට ඡන්දේ නොදුන්න කියලා උතුරට වෙනම කොටසක් විදිහට දැක්කෙත් නැහැ. ඒක විදියට මුළු රටටම ආමන්ත්‍රණය කළා. ජනාධිපතිවරණයේදී අනුරට ඡන්දේ නොදුන්න උතුරේ මිනිස්සු මාස දෙකකින් පාරම්පරික දෙමළ පක්ෂ පව ප්‍රතික්ෂේප කරලා මාලිමාවට ඡන්දෙ දුන්නා. ඉතින් මාලිමාව උතුර දින්න ඉතිහාසයේ පළමු වතාවට දකුණේ දේශපාලන පක්ෂයක් ගැන මහමැතිවරණ මිනිස්සු විශ්වාස කරා. අනුර ඒ විශ්වාසය නැවත ගොඩනගන්න උපරිමයෙන් උත්සාහ කරනවා කියලා අපිට පේනවා. දකුණත් එහෙමයි. අදටත් රට බෙදෙන්නේ නැහැ මේක එක රටක් කියලා කෑමොර දෙන ඇතැම් මේ මිනිස්සු ඔක්කොම එක රටේ මිනිස්සු කියන තැනට මානසිකත්වය හැදෙන්න ඕන. රටේ ජනාධිපතිවරයාට ඕන තැනකට ගිහින් මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕන.
අනුර ආරක්ෂකයෝ දෙන්නේ 3 දෙනෙක් එක්ක සාමාන්‍ය විදියට යාපනයේ ඇවිදින වීඩියෝ එකක් අපි දැක්ක පහුගිය දවස් ටිකේ. ඒක දකුණේ මිනිසුන් දැනෙන හැඟීම නෙවෙයි මේ උතුරේ මිනිස්සුන්ට දැනෙන්නේ. ඔබ උතුරේ මිනිසුන්ගේ ප්‍රොෆයිල් වල බැලුවා නම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. ඔබගේ වැඩිපුරම කමෙන්ට් තිබුණේ අඩේ ලංකාවේ ජනාධිපති අපිව විශ්වාස කරනව නේද කියන හැඟීම උතුරේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙනවා. ඒ අයගේ ඒ වීඩියෝ ෂෙයා කිරීම කමෙන්ට් කිරීම ඇස්සේ අපි කියුවේ ඒක. හිටපු ජනාධිපතිවරු එක රටක් කියා එක රටක එක නීතියක් කියා කෑ ගහලා හිටියට හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ මානසිකත්වය අපි හැමෝම එක රටේ මිනිස්සු කියන තැනට ගෙනියන්න ඕන. අනුරට ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. ඒ විශ්වාසය ගොඩ නැගුණොත් අනුර නැතත් එන්න මොන පාලයකට වුණත් මේ රට ඉස්සරහට ගෙනියන්න ලේසි වෙන්නේ නැහැ. යුද්ධය කියන එක මතක් කර ඉන්න එක නෙවෙයි ජීවිත දහස් ගාණක් කැප කරලා අරන් දුන්න සාමය ගැන විතරක් හිතමු. යුද්ධය කියන්නේ අමිහිරි කටුක අත්දැකීමක්. හැබැයි සාමය අපි එක රටක මිනිස්සු කියන එක අමිහිරි නෑ. ඒක සුන්දර දෙයක්. යුද්ධෙන් අවුරුදු 17ක් ගත වෙලත් මේ ගොඩනගා ගන්න බැරි වුණු උතුරේ දකුණේ මිනිස්සුන්ගේ මනසේ තියෙන බාධකය බිඳින්න අනුරට ශක්තිය ලැබෙන්න ඕන. එදාට බිඳවට්ටන්න බැරි මෙන කිසිම මිනිස්සෙකුට වෙනස් ජාතියකට අත ගහන්න බැරි රටක් විදියට මේ රට ගොඩ ගැහිවි.